ආයුධම් පොත හැමෝටම එක ගානයි ලකුණ 10යි 2016 සමාන්තර ශ්‍රේණි ගාන ගැන අපි කතා කරමු. එන්නේ. හරි. පුතා මුලින්ම ගානක් දුන්නාට පස්සේ විභාගෙට ප්‍රධානම දේ තමයි ගාන හොඳින් කියවන්නේ. අපි කියවන්නේ යමු ගාන. එන්න මෙහෙමයි තියෙන්නේ. දීලා තියෙන සමාන්තර ශ්‍රේණියක පළමු පදයේ තුනනේ. ප්‍රධානම රාජකාරිය තමයි පුතා. ඔයා ගාන කියවන අතරතුරේදී හයි ගමන්නේ. ගාන කියවන ගමනේදී ගානේ තියෙන සිංහල වාක්‍ය ගණිතයට පරිවර්තනය කරනවා. දීලා තියෙන සමාන්තර ශ්‍රේණියක පළමු පදයේ තුන වේ. මොකක්ද භාෂාව? සිංහල භාෂාව. මම කියනවා පුතා ගණිත භාෂාවෙන් පළමු පදයේ තුන වේ. ඒ සමානයි 3යි. තව ටිකක් අපි ගාන කියවගෙන යන්න. සමාන්තර ශ්‍රේණියේ පළමු පදයේ 3ද 11 වන පද 43ද වේ. පුතා 11 වන පදය 43 කියනකොට භාෂාවද සිංහල භාෂාවනේ. අපි යමු ඒක ගණිත භාෂාවෙන් 11 වන පදය T11 T11 සමානයි 43යි. හරි. දැන් අපේ බාරේ තමයි ගානේ පොදු අන්තරය 4 බව පෙන්වනවා. ඒ කියන්නේ පුතා පොදු අන්තරය හොයන්න නෑ. එහෙම හොයන්න යන ගමනේදී දීලා තියෙන ප්‍රධානම දත්තයමයි 11 වන පදේනේ. එහෙනම් අපේ මතකයට ගලාගෙන එනවා පන්ති වෙලාවේදී කතා කරපු Tn සමානයි a ධන n වෙන එකයි d සූත්‍රය සමාන්තර ශ්‍රේණියක n වෙනි පදය හොයන සූත්‍රය. දැන් අපි ගිහිල්ලා ඒක ලියන්නයි හදන්නේ. හරිද? Tn සමානයි a ධන n වෙන එකයි. පුතන් ගෙදරින් අරන් යන අතුරු හොඳේ. ගෙදරින් අරන් යන අතුරු. පාඩම් කරන් ඉන්න සූත්‍රේ හරි පරිස්සමෙන් ලියනවා. Tn සමානයි a ධන n වෙන එකයි d. Tn සමානයි a ධන n වෙන එකයි d. එහෙම ලියන සූත්‍රේ ඔය දන්නවද පුතා? ඒ ලියපු ගමන් වල විභාගික ලකුණක් හම්බ වෙනවා. ඇයි ඒ? ඔයා සූත්‍රය දන්න නිසා. දැන් එහෙනම් එතනින් එහාට මේ සූත්‍රයේ පද කිමින් සැරේ ආදේශ කරන අපි බලමු පුතා ලැබෙන්නේ මොකද්ද කියලා. T11 11 වෙනි පදේ T11 සමානයි a කියන්නේ පළවෙනි පදේ 3යි ධන n වෙන එකයි d. n කියන්නේ පුතා 11 වෙනි පදේ නිසා 11 අඩු කිරීම 1. ඔයා හොයන්න යන්නේ පුතා පොදු අන්තරයනේ. එහෙනම් මම ලස්සන ලිවඩි කිය. ඔය දන්නවා පුතා මේ වෙtti 11 වන පදේ අගය දුන්නා යකීද? 43යි. එහෙනම් අයි ලස්සනට 11 වෙනකොට මම 43 ලියලා 43 සමානයි 3 එකතු කිරීම. අපි පොඩ්ඩක් සුළු කරමු 11 එකක් වට කරන 10 කියලා යන පුළුවන් නේද? එහෙනම් 10යිදි මට කියන්න පුතා දැන් මේ තියෙන්නේ සමාන්තර ශ්‍රේණි ගානද? නෑ. සරල සමීකරණ යන්නේ යම. එහෙනම් හරි පරිස්සමෙන් සරල සමීකරණ විසඳලා අපි මේ d අගයක් හොයමු. පුතාට පේනවා d අගයක් හොයන ගමනේදී සරල සමීකරණ විසඳනකොට මට පේනවා d කියන පදය 10 මුල වෙලා පුතාට තුනක් එකතු වෙලා නේද? අපි සරල සමීකරණයේ දෙපැත්තෙන්ම පුතා අපි තුනක් අඩු කරනවා. දෙපැත්තෙන්ම තුනක් අඩු කරනවා. හරි පරිස්සමෙන් සරල සමීකරණ විසඳනවා. පුතා තුනට තුන කැපිලා ගිහිල්ලා හරි ලස්සන උත්තරයක් එනවා. 10යි d සමානයි කියලා ළමයි 40යි 10යි d සමානයි 40යි. අපේ බාරය d හොයන එක අතිශය සරල සමීකරණ මේවා. පුතා දෙපැත්තම 10න් බෙදන්න. ඔයාලා හරි ලස්සන උත්තරයක් එනවා. d සමානයි 4යි අනේ ඉරි දෙක ගහන පැත්තකට වෙන්න. ඔයා ගාන හරි. අන්න පළවෙනි ගාන හරි. විම වෙනවා. එයම පුතා පළවෙනි ගාන ඇතුලේදී අපි කරේ Tn සමානයි a ධන n එකයි d සූත්‍රය දැම්මා. ඒ සූත්‍රයේ Tn එයා දුන්නා, එයා දුන්නා, n එයා දුන්නා. අපි dව හෙව්වා. සරල සමීකරණ පාවිච්චි කරා. අපි යමු කතා කරන්න දෙවනි ගාන දිහා. පුතා මේ වෙද්දි දිලා තියෙන දත්තත් එක බැලුවට පස්සේ පළවෙනි පදේ කොහොමද එයා දුන්නනේ? පොදු අන්තරය අපි හෙව්වා. ඔයා පුරුදුරෙන්න පුතා විභාග වෙලාවට ගානක් කියවලා ගානේ දුන්න නැතත් දීලා තියෙන පදත් එක්ක රටාව ලියාගන්න ඒක ඔයාට මාර උදව්වක් කරලා පුතා සමහර කොටස් හදන්න යනකොට එහෙනම් ඒ අනුව අපි දන්නවා පළවෙනි පදේ 3යි කියලා. මම ලියනවා පුතා පළවෙනි පදේ 3යි පොදු අන්තරය 4යි. ඒ කියන්නේ 3ට 4ක් එක තුනම දෙවෙනි පදේ කියනකොට 8යි. තුන්වෙනි පදේ 11යි. ඊළඟ පදේ පුතා 15යි. ඊළඟ පදේ 19යි 23යි. මේ ආදී වශයෙන් ඔයාගේ සංඛ්‍යා අනුක්‍රමය නැත්නම් සංඛ්‍යා රටාව ලියා ගන්න පුළුවන්. අපි කියවලා බලමුද දෙවෙනි ගාන මොකක්ද අහන්නේ කියලා. හොඳට කියවන්න. දීලා තියෙන සමාන්තර ශ්‍රේණියේ පළමු පදය, හතරවන පදය,
හයවන පදය ආදී ඉරට්ට ස්ථානවල ඇති පද ඉවත් කළ විට ලැබෙන ශ්‍රේණියේ මුල් පද 20 එකතු හොය. කලබල වෙන්න එපා. ඒ කියන්නේ අපිට ගාන දුන්න සමාන්තර ශ්‍රේණිය ගැන කතා කරන්නේ නෑ. ඒ සමාන්තර ශ්‍රේණියේ යහරි කියන විදිහටම පුතා ඉරට්ට ස්ථානවල පද ඉවත් කරනවා. දෙවනි පද ඉවත් කරනවා. ඊට පස්සේ හතරවෙනි පද ඉවත් කරනවා. හයවෙනි පද ඉවත් කරනවා. ඉරට්ට ස්ථානවල තියෙන පද ඉවත් කරාට පස්සේ ලැබෙන ශ්‍රේණිය ගැන තමයි ගාන කතා කරන්නේ. එහෙනම් පුතා අපි ලියමුද ලැබෙන ශ්‍රේණිය මොකක්ද කියන්නේ? මෙන්න අපිට ලැබෙන අලුත් ශ්‍රේණිය 3 11 19 හොඳට ගාන කියීමේ වාසිය. පුතා කලබල වෙන්න එපා විභාග වෙනකොට පද 20 එකතුව කියලා දැකලා කලබල වෙලා දුන්න ශ්‍රේණියත් එක්ක ගාන හදලා පද 20 එකතුව ගත්තා නම් ඔයා වැරදි. හැබැයි එහෙම නෑ හොඳට ගාන කියුවා. ඒ ගානේ කියලා තියෙන දේ අනුව බැලුවට පස්සේ ඉරට්ට ස්ථානවල පද ඉවත් කරාම ඔයාට ලැබුණේ පුතා අලුත් ශ්‍රේණියක්. අන්න එයාගේ පද 20ක එකතුවයි අහන. දැන් එහෙනම් පද 20ක එකතුව අහන ගමනේදී ඔයා ගෙදරින් අරන් යන අර සූත්‍ර වල මතකයිනේ පාඩම් ගණන් යන සූත්‍රය. පුතා ඔයා හරි පරිස්සමෙන් ලියනවා. SN සූත්‍රය. SN සමානයි n බෙදීම 2යි 2යි a ධන m ඍණ 1යි d. SN සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1යි d. ගෙදරින් අරන් යන සූත්‍ර පාඩම් ගණන් යන සූත්‍ර පුතා ලියපු ගමන් විභාගයේ නම් ලකුණු වලට හම්බ කරලා දැනන් හිටියද? ඒක මොකකටවත් නෙමෙයි ඔයාලට සූත්‍රය පාඩම් නිසා එනකොට දෙන්න. හරි පරිස්සමෙන් පද ටික ආදේශ කරමුද? අපේ බලාපොරොත්තුව 20 වෙනි පදේ හොයන්න පුතා. එහෙනම් S20 සමානයි 20 බෙදීම 2 පරිස්සමෙන් පද ආදේශ කරමු. ඒකගේ ඔයා මේ විදිහ දන්නව පුතා. 2 ගුණ කිරීම 3. ඒ කියන්නේ පළවෙනි පදේනේ. ධන n වෙන එකයි 20 අඩු කිරීම 1යි. d පොතු අන්තරය අනේ පරිස්සම් වෙන්න ඕන. මොකද ගාන ඔයා මේ ගාන දිහා හොඳට බලපුවා පුතා මේ ගාන වරදින ප්‍රධාන හේතුව තමයි ගාන කියවද්දිම මුලින්ම යාගේ ප්‍රශ්නේ මොකද්ද? පොදු අන්තරය හොයන්න නෙමෙයිනේ පුතා. පොදු අන්තරය හොයන්න නෙමෙයි. ගාන දුන්නේ මතකද? පොදු අන්තරය 4 බව පෙන්වන්න. එතකොට පුතා ගාන කියවද්දිම මේ ගාන දීලා තියෙන විදිහට ළමයින්ගේ ඔළුවට හැමදෙස්සම යනවා පොදු අන්තරය 4යි කියලාම. 4 බව පෙන්වන්න. එහෙමනේ ගාන දුන්නේ. පොදු අන්තරය 4යි කියලාමයි ඔළුවේ තියෙන්නේ. එතකොට පුතා දෙවනි කොටස ආදද්දී තමන්ගේ හිත කියන්නේම පොදු අන්තරය 4 කියලා ලියන්න. හැබැයි එහෙම නෙමෙයි ගාන හරි කපටේ හොඳේ. ලේසි වගේ පෙන්වන්න එහෙම ලේසි නෑ හොඳ. අලුත් සංඛ්‍යා රටාවත් එක්ක මේ ගනුදෙනුව තියෙන්නේ. මොකද්ද පුතා අලුත් සංඛ්‍යා රටාවේ පොදු අන්තරය? ඔයාලට පේනවා මේක 8න් 8 තමයි වෙනස් වෙන්නේ. 3ට 8ක් එකතු වුණාම 11 වෙන්නේ. 11ට 8ක් එකතු වුණාම 19 වෙන්නේ. එහෙනම් ඔයාලට අලුත් පොදු අන්තරයක් ලැබෙන්නේ. ඒ තමයි පුතා 8. හරි පරිස්සම් වෙන්න හොතට කියමු. අපි දැන් ගාන සුළු ගණන් යන තවන ගක් යහන. 20 දෙකෙන් බෙදනවා පුතා 10යි. අපි මේ හදන්නේ S20 පද 20 එකතු. 3 වරක් 2 6යි. එකතු කිරීම 20 එකක් අඩු ගන්න පුතා 19 19 ගුණ කිරීම 8. හරි පරිස්සම් වෙමු. 10 වරහන 6 එකතු කිරීම ආදන්න සුළු කිරීමේ රීතිත් එක්ක මුලින් ආ කරන පුතා 19 8න් ගුණ ගන්න. එහෙනම් හරි පරිස්සමෙන් ගුණ කරමු. 8 වරන් 9 දෙකෙන් දෙක දාන පුතා 7ක් ඉදිරි 8 බ්ලොක් එක 8යි 8යි 7යි 15යි. කාට හරි පුතා එකපාර ගුණ කරන්න අපහසු දරුවෙක් ඉන්නවනම් අනිවාර්යෙන්ම කටුවැඩ කොලේ ගුණ කිරීම කරලා හරි උත්තරේ මෙතනින් ලියන්න. දැන් වල පෙරම පුතා නීතියට අනුව සුළු කිරීමේ 152යි 6යි එකතු වෙනවා. එයන උත්තරේ 10 ගුණ කිරීම 158යි. 158 10න් ගුණ කරන 6ව බලන්න පුළුවන් නේද? එහෙනම් අපේ අන්තිම උත්තරේ 1580යි. මේ ආවේ මොකද ළමයි? අර සමාන්තර ශ්‍රේණියේ එයා කියපු සමාන්තර ශ්‍රේණියේ පද 20 එකතුව. සරලයි පුතා ගාන. මේ ගානේ මෙච්චරයි අවසාන සාරාංශය. ඔයා පාඩම් කරන් ඉන්නේ සමාන්තර ශ්‍රේණි සූත්‍ර, ප්‍රධාන සූත්‍ර, එන්වෙනි පදේ හොයන සූත්‍රය, පදෙන් වල එකතු හොයන සූත්‍රය, ගානේ තියෙන කතාව හොඳට කියවුවා. ඒ කතාව ඇතුලේ රටාව ඔයා දැක්කා. එතනින් පස්සේ ඒ රටාවත් එක්ක ගානේ තියෙන සිංහල වාක්‍ය ගණිතයට පරිවර්තනය කරා. එහෙම ගණිතයට පරිවර්තනය කරපු ප්‍රකාශන සමීකරණ පරිස්සමෙන් සුළු කළා. අන්තිම උත්තරේ නවතා පාඩම් කරන්න
නැතුව ඔයාලට මේ වැඩේ කොට දාන්න නම් ළමයි හරියටම මේ ගාන ප්‍රැක්ටිස් කරන්න අපි හමු වෙමු 2017 සමාන්තර ශ්‍රේණි ගානත් එක්ක ඊළඟ වීඩියෝ එකේදී මම එකතු වුණේ එක ගානයි ලකුණු 10යි ශූන්‍යයේ සිට අනන්තය කරා